හලෝ බොක්ක හලෝ මචං අඩෝ මචං මට උදව්වක් කරාම් මචං කියපන් බයික් එක පොඩ්ඩක් දිහාන්කෝ බං කෙල්ල හම්බෙන්න යන්න ඕනි බං හරි බං මන් දෙන්නම් බෝ අරෙන්කෝ අඩෝ බං උඹ මගේ එක ඈ හෙලෝ බොක්ක කියපන් මචං අපි පාටියක් දානවා උඹත් එනවනේ අඩෝ මට එන්න වෙන්නේ නැහැ බං උඹලා පාටි දාපල්ලා අඩෝ උඹට එන්න බැහැ නම් මචං මම පඩි ගත්තා උඹට දෙන්නම් මචං මට රුපියල් 3000ක් දාහම් බං හරි මේ මට account number එක එපන්කෝ මම උඹට බෑන්ක් එකට දාන්න ආදරේ මචං ඈ ආදරේ ඈ හරි බං හරි කියපන් අඩෝ මචං සහෝදරයා ඕකෙස්සේ මේ කෙල්ලේ බර්ත්ඩේ හෙට බං මොනවද බං අරන් දෙන්න කෑල්ලට බෑන්ඩ් එක කරන් දියන් අඩෝ මචං උඹ දන්නවන්නේ මචං අපිට පඩි තියෙන්නේ 10 කියලා අඩෝ රුපියල් 5000ක් දියන්කෝ මචං මම උඹට හෙට දෙන්නම් මචං නෑ නෑ මම පඩි ගත්තාම දෙන්නම් බං හරි බං මම දෙන්න උඹට බෑග් එකක් තියනවා දෙන්න අඩෝ තාත්තෙක් වගේ ඕනම දෙයකට ඉන්න බෑ සහෝදරයා හරිද හරි බං හරි සංජුව කෝල්ලක් ගත්තේ නෑනේ. යක්කෝ මුන්නද මාදික බලන්න යන්නේ. අපිම තම කෝල්ලක් ගන්න ඕනේ මුන්ටනේ. බලමු. මුන්ට ආදිස්සිය කොමනාක් වුණා උදව්වක් වුණා නම් අපිට කොහොම කෝල්ලක් ගන්න. ආයෙම කෝල්ලක් ගනින්නේ බලන්න. හිටපන්කෝ. මම උදව්වක් කියම ඉල්ලුවොත් බෑ කියනවා බලන්න. මම මොකද කියන්නේ බලන්න. අර මචං වැඩනේ හම්මට දෙවි මොකද හදිස්සියම මා මතක් වුණේ දෝවක්වත් ඕනේද හරි බං අපිට එහෙමරි මතක් කරනවනේ බං එක්කම මට කෝල්ලයක් ගන්නෙ නැත්නම් අපේ ගෙදර එන්නේ මොකක් කර හදිස්සියක් වුණා විතරයි නේ බං අඩෝ මේ මට බයික් එක පොඩ්ඩක් දිහාම් බං කෙල්ලෙක්ක රවුමක් යන්න ඕනේ බං අදම දෙන්න වෙන්නේ නැහැ බං අද මට අවුවට යන්න ඕනේ අයවටත් තියා කරගන්න ඕනේ බං අඩෝ එහෙම කරන්න එපා බං අද ඒකේ මට එන්නම කියනවා බං හරි බං මම වේන්දර උඹට දීලා තියෙනවනේ බෑ කියන්න නතුව අඩෝ මේ උඹ දීපුවා කියවන්න එපා බං උඹලා දීලා කිවනවනේ බං උඹලා යාළුවෝද බං උදව්වක් වුණාම අදිස්සියක් කියලා ගෙදර ආපු මිනිස්සු උදව්වක් කරාද බං උඹගේ අද අදින් පස්සේ මචං ඔබගේ මගේ යාළුකම් මෙතන ඉන්නේ නැහැ උදව්වක් කරන්න බෑ යාළුවෝ මොකටද මං අපිට අනිත් පාලයන් බයි යන්න ආයෙ මට කතා කරන්නත් නෑ බං උඹලත් එක්ක පාලයන් බයි යන්න අඩෝ බං උඹ මගේ එක ඈ ආදරේ මචං ඈ ආදරේ ඈ අඩෝ තාත්තෙක් වගේ ඕනම දෙයකට ඉන්න බෑ සහෝදරයා හරිද 199ක් අපි යාළුවෝ කියලා ආශ්‍රය කරන්නේ අපි යාළුවෝ කියලා පිළිගන්නේ යාළුවන්ගේ වචනේ අහන් ඉන්නකන් විතරයි යාළුවන්ට උදව් කරනකන් විතරයි කවුරුත් ළඟින් ඉන්නේ Tamanට වාසියක් දෙනකන් විතරයි යාළුවන්ගේ වචනේ අහුවේ නැත්තම් යාළුවන්ට උදව් කරේ නැත්තම් උන් අපිව හලනවා බං උන් අපිව කපලා දානවා අපේ උදව්වක් නැත්තම් උන්ට අපි වැඩක් නෑ බං තේරුම් ගනි යාළුවන්ට උඹව මතක් වෙන්නේ උදව්වක් ඕනොත් විතරක් නා අන්නේ යාළුකෙන් වැඩක් නෑ බං හැබැයි උඹ ගැන හොයලා බලන හදවතින් ආශ්‍රය කරන යාළුවෝ උඹට ඉන්නවනම් අන්නේ උන් ආශ්‍රය කරපන් උඹට වරදින්නේ නෑ මචං